ඉන්සුවස් කාඩ් එකේ ඇක්ටව ස්ටේටස් එක ෆෝර්න් එකෙන් චෙක් කරගමු. දැම්මයි පලවෙද ඉඳලා තියෙන්නේ මේ වෝචුවල් කාඩ්න දැන් ගොල්ල හඳුන්නල දීලා තියෙනවා 13.30 කියන කෝඩ් එක මං කලිනු පීඩියවත් දාලා තිබ්බා. එක දැන් මයි පලෙන්න ඉඳලා අපිට අපේ ෆෝර්න එකම චෙක්කරගන්න පුළුවන්. තැන් ඒකොල්ල හඳුන්නල දීලා තිබ්බන ක්‍රමතුනක් මේ 13.30 කියන කෝඩ්ඩේ යටත්තේ 13.30ට කතා කරලා ඔයිස් එකන්න කෝසෙන්ට එකට කනෙක්ටලා හරි ඇතන් අර USSD කියන මේ ක්‍රමේදින් හරි එමත්තං වගේ වෙක නම්බෙ හර පොලිසි නම්බ එක ටයිප් කරලා 13.30ට SMS අදාලා එකින් ඇක්ටව ස්ටේටස්සේ බාන්න පුළන් මේක මට පේන ඉදියට ලෙසින්ම වැඩිය තමයි USSD විදියට මේක ඇක්ටව ස්ටේටසේ බාලන එක. එතැදි අපිට මේ ලිකොල්ලොන් මේන් කෝඩ් එක විදියට දීලා තියෙන්නේ මේ 13.30ටනේ. එද අපිට පුළුවන් තරුවයි 13.38යි හැෂ් කියල ටයිප් කරලා එකට ඩයල් කරන්න. ඩයකරට පස්සේ විදිට පලිස්ට කියලා ඇටෙනවා ඇටනට පස්සේ වාට මෙතැන්ට පෙන්න්නනවා වෙල්කම් ඉන්ශස් පොලිසි වෙරිෆිකේෂන් සර්විස් කියලා. තෙදි නම්බවන් කියලා සර්ච් බයි වේක නම්බ 2 ඉදිට තියෙන සර්ච් බයි පොලිසි නම්බ රීදියට තියෙන එක්සිට අපට එක්සිට වශදාව වෙන්නේන පොලිසි නම්බ එක ගොඩක් වෙලාවට වගේ කව නෝට්ටයක් හම්පුලන් තේකි තියෙයි එමතවා හැමෝම දන්නේතින් වෙහික නම්බ එකනවාගේ එක නම්බවන් අපිට එතනින් සිලෙක් කරන්න හරි තොට වේක නම්බ එකෙන් අපිට මේ ඉන්සෝස් කාඩේ තියෙන ඇක්ටව ස්ටේටස් එක චෙක් කරගන්න පුළුවන්. එතැදි නම්බවන් කියල මෙහම නිකන් ටයිප් කරලා රිප්ලයි කරන්න ඉතරයි තියෙන්නේ. ඉටස් අපිට මේ විදියට පෙන්න්නනවා ඩිස්පලේනවා තදි එන්ටද වෙහික නම්බ ලෝඩ් ෆෝමට් කියලා පෙන්නල තියෙන අරමං කලින් විඩියගෙ දාලා තිබ මේ විදියට පෙන්න්නනවා කියලා ඒ ඇත්තර මේ විදියට තියෙනවා ආගේ වෙහක නම්බ එක ඉංග්‍රිස් අකුරු දෙයක් තියෙන නම් මේ විදියට ඉංග්‍රිස් අකුරු තුනක් තියෙනවා නම් මේ විදියට ටයිප් කරන්න එහෙම නැත්නම් 256 ඩෑෂ් අර එහෙම වහන තියෙනවනේ ඒ වගේ මේ විදියට ටයිප් කරන්න අත්වාගේ එක ශ්‍රී නම්බ එකක් නම් එහෙම නැත්නම් 8 ශ්‍රී දාශය ශ්‍රී එහෙම තියෙන නම්බර්ස් මේ විදියට ටයිප් කරන්න පුළුවන්. එතනදී ඔයාලට මෙතන මොකුත් අංකයක් සිලෙක්ට් කරන්න නැහැ. ඉලින්ම රිප්ලයි කියන එක ඊට පස්සේ ඔයාට පුළුවන් කිලින්ම මෙතන වාගේ වේක නම්බ එක ටයිප් කරන්න. ඉංග්‍රීසි අකුරු තුනක් තියෙනවනම් විදියට වගේ වාහනය අංකේ CCC ඩෑෂ් 12.34 කියලා ඒ විදියට ටයිප් කරගෙන මෙතනින් රිප්ලයි කරන්න ඉතරයි තියෙන්නේ. ඊට පස්සේ රිප්ලයි කරාට පස්සේ ඔයාට බලාගන්න පුළුවන් වාගේ ඇක්ටිව් ස්ටේටස් එක. තර පෙන්වන ස්ටේටස් ඇක්ටිව් වේක නම්බ කියලා වගේ වාහනේ අංකේ තියෙනවා. ඊට පස්සේ පොලිසි නම්බර එක නම් එතන මෙන්ෂන් වෙන්නේ නැහැ. අපි වහික නම්බරකින් සර්ච් කරපු හින්දා මං හිතන්නේ ඊට පස්සේ අද ඩේට් එක බලා ගන්න පුළුවන්. ටයිම් එක බලා ගන්න පුළුවන්. ඒගොල්ලෝ දැනට මෙච්චරයි දීලා තියෙන්නේ. අපිට මේක වැඩි කියන්නේ කවද වෙනකම් බලංගු තියනවද කියන එක බලා ගන්න ක්‍රමවේදයක් මේගොල්ලෝ හඳුන්වලා දීලා නැහැ. ඒකට මේගොල්ලෝ ඉදිරියේදී මොනවා හරි අප්ඩේට් එකක් ගෙනේවි. දැන් පොලිසියෙන් අතර කරලා පොලිසිය පැත්තට ඒගොල්ලෝ කියන විදිහට ඇප් එකක් දීලා තියෙනවා. එතනදී පොලිසියට එක චෙක් කරගන්න පුළුවන්. ඒ පොලිසියේ තියෙන ඇප් එකකින් ඒගොල්ලෝගේ අපි කියන්නේ අපේ වාහනේ අංකය ටයිප් කරාට පස්සේ ඒගොල්ලොන්ට බලන්න පුළුවන්. ඔක්කොම ඩීටේල්ස් ටික අපේ ඉන්ෂුරන්ස් එකේ කාඩ් එක සම්බන්ධයෙන්. එහෙම තමයි මේගොල්ලෝ එක හඳුන්වලා දීලා තියෙන්නේ. ඔගොල්ලොන්ට මේක වැදගත් වේවි. මොකද වාහනේ ඉස්සරහට කොහොමද ෆිසිකල් කාඩ් හම්බෙන්නේ නැහැ. මේ විදියට වර්චුවල් තමයි ඔයාට මේක චෙක් කරගන්න තියෙන්නේ. එහෙනම් වැදගත් වෙයි කියලා හිතනවා නම් ලයික් කරලා ෆලෝ කරන්නත් අමතක කරන්න එපා. ගිහිල්ලා එන්න පීස්.